අයිබෝවන් අද අපි ඇතුකල ටීවී ඔස්සේ ඔබ කැඳවාගෙන යන්නේ ඓතිහාසික පුරාවෘත්තයකට හිමිකම් කියන අනුරාධපුරයේ යුගයට අයිති ස්ථානයකට විශේෂයෙන්ම අපේ දේව කතා සංකල්පනාව තුළ අපි දන්නවා එක එක දෙවියන් පිළිබඳව විශාල ජනශ්‍රුති තියෙනවා. දැන් ඒ අනුව ගන්නකොට අපි සත්කෝරළේ විශාල ජනශ්‍රුති තියෙනවා අනුරාධපුර යුගය හා සම්බන්ධව. අපි අද ආවේ පත්තිනි දෙවියන් පිළිබඳව පත්තිනි දේව විශ්වාසය පිළිබඳව මේ ප්‍රභවය විකාශනය වෙච්ච ආකාරය පිළිබඳව ගවේෂණයක් කරන්නට. මේ සඳහා අපි තෝරාගත්තේ අපේ අනුරාධපුර රාජධානියට බොහොම සමීප කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය මැතිවරණ කොට්ටාසේ කොටවේර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පැරණි කාලයේ සලම පබ්බත නමින් හැඳුන්වු වර්තමානයේ හලමගල නමින් හඳුන්වන පත්තිනි දෙවියන්ගේ මහා දේවාලයට යදාවේ. අපේ ජනකතා ගන්නකොට අපට පැහැදිලිව පේනවා මේ ලංකාවේ විවිධ ප්‍රදේශවල පත්තිනි දේව සංකල්පය විකාශනය වෙලා ගියත් පත්තිනි දේවියගේ පාසලඹ නිදාන් කරලා තියෙන එකම ස්ථානය මේ හලඹගල බව ඉතිහාස වංශ කතාවල තියෙනවා. ඒ නිසා මේ හලඹගලේ පත්තිනි දේව විශ්වාසය පිළිබඳව ගවේෂණයක් කරන්නට ඇතුගල ටීවී අද දවසේ හලඹගල විහාරය නැත්නම් හලඹගලේ දේවාලය සහ විහාරය ඒ ආසන්නයට පැමිණලා අපි ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට මේ වැඩසටහනට තමයි අද ප්‍රවිෂ්ඨ වෙන්නේ. එතකොට මේ පත්තිනි දේවාලයේ අතීත කතාව හුඟක් දුරට විහිදිලා යන කතාවක්. විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ ගජබා රජතුමා විසින් කරවන ලද මේ දේවාලය පත්තිනි පාසලඹ සංගවා තියෙන්නේ මෙතනයි කියලා අපේ පුරාවිද්‍යාත්මක ශිලාලේඛන සහ සන්නස් වලින් පැහැදිලි වෙනවා. ඒ නිසා ලංකාවේ විවිධ පළාත්වල පත්තිනි දේව විශ්වාසය තිබුණත් පත්තිනි පාසලඹ සුරක්ෂිත වෙලා තියෙන්නේ හලඹගලේ බව තහවුරු කරගන්නට අපි මහන්සි ගත්තේ. දැන් මේකේ ගජබා රජතුමාගේ යුගයේ අපූර්ව සිද්ධියක් වෙලා තමයි මෙන්න මේ දේවාලය මෙතන හැදෙන්නේ. ගජබා රජුගේ පියාණන් වහන්සේ තමයි වංකනාසික තිස්ස රජු. වංකනාසික තිස්ස රජු ටිකක් බියගුළු රජ කෙනෙක්. ඔහු හරි බයයි. ඒ නිසා ඒ යුගයේ ද්‍රවිඩ ආක්‍රමණ ඉන්දියාවෙන් ද්‍රවිඩ ආක්‍රමණ ඇවිල්ලා අපේ ලංකාවේ බොහෝ දේ පැහැරගෙන ගියා. ඒ යනකොට ඔබ දන්නවා අපේ තරුණයින් 12000ක් මේ දෙමළ රජු අරංගිය බව අපේ ඉතිහාස වංශ කතාවල සඳහන් වෙනවා. එතකොට ඒ අරංගිය 12000 වෙනුවෙන් ඇත්තෙන්ම අපේ මිනිස්සු අපේ අම්මලා තාත්තලා කඳුළු හෙළුවා ඒ දරුවෝ Tamanට ආපහු ලැබෙන්නේ නැහැ කියලා. මේ පිළිබඳව ධ්‍යාන කතාව දන්නවා අපි අර ගජබා රජතුමා ඊට පස්සේ වංකනාසික තිස්ස රජතුමාගේ ඇවෑමෙන් ගජබා රජතුමා රජ වෙනකොට තමන්ගේ පුතානේ රජ වෙනකොට එතුමා නගර අතර රහසිගතව යද්දී එක ගෙදරක ආච්චි කෙනෙක් නැත්නම් කිරි අම්මා කෙනෙක් අඬනවා තමන්ගේ දරුවා සිහිපත් කරලා. රජුරුව පසුදා මේ අම්මාව කැඳවලා විස්තර අහනකොට කියනවා අනේ රජතුමනි ඔබතුමාගේ පිය මහ රජුරුවන්ගේ කාලේ දෙවන රජුන් ඇවිල්ලා අපේ 12000 අරන් ගියා. ඒ 12000ට මගේ පුතත් එක්කරගෙන ගියා. මගේ පුතා මතක් වෙලා තමයි ඇඬුවේ. රජු එදා තීරණයක් ගන්නවා මම මේ 12000 ගේනවා. මම අනිවාර්යයෙන්ම ගේනවා. අම්මා කලබල වෙන්න එපා. අපි ඒ වැඩේ කරන්නම් කියලා රජතුමාගේ ප්‍රධාන ඇමතියා නීල මහ යෝධයාත් එක්ක මූද දෙබෑ කරගෙන මහා බල සේනාවක් අරගෙන ඉන්දියාවට යනවා පාණ්ඩ්‍ය දේශයට. පාණ්ඩ්‍ය දේශයේ රජුරෝ බියපත් කරනවා නීල මහ යෝධයා වැලිමිරිකලා වතුර පෙන්නලා. ඉතින් රජුරෝ හොඳටම බය වෙනවා පාණ්ඩ්‍ය රජුරෝ. ඉතින් එතකොට එයා කියනවා අනේ මට හිරිහැරයක් කරන්න එපා. ඔය 12000 රජයන් නිදහස් කරන්නම්. රජුරෝ එතකොට කියනවා බෑ 12000ට මට තව 12000ක් ඕනේ.
24,000ම දෙන්නම් මම මරන්න එපා මට අබේ දානි දෙන්න කියලා ඒගොල්ලෝව නිදහස් කරනවා. නිදහස් කරලා එන අතරේදී අපේ ඔවුන් පැහැරගෙන ගිය පාත්‍රා ධාතුව බුදු පියාණන් වහන්සේගේ පාත්‍රා ධාතුවත් ඒ වගේම එහි තිබුණ කෝවිලක රඳවා තිබුණ පත්තිනි පාසලම්වත් පැහැරගෙන තමයි ලංකාවට එන්නේ අපේ රජතුමා ඇතුළු පිරිස. ඊට පස්සේ රජතුමා රාජධානියට ඇවිල්ලා අනුරාධපුරේ මේ පාසලම ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා කල්පනා කළා. මොකද අනිවාර්යයෙන්ම මේ පාසලම වෙනුවෙන් දෙමළ රජුන් කොයි වෙලාවෙ හරි ආක්‍රමණය කළා ගෙනියනවා. ඒ නිසා මේ පාසලම තැම්පත් කරන්න නිදහස් කරන්න තැනක් සුදුසු තැනක් හොයාගෙන යද්දී මේ ප්‍රදේශයේ බාරව හිටපු නැත්තම් මේ අපි සිටින ප්‍රදේශයේ බාර හිටපු ප්‍රාන්ත නායකයා කියනවා රජතුමනි මේකට හොඳම තැනක් තියෙනවා මෙන්න මේ වගේ ගල්ලෙන් තියෙන විහාරස්ථානයක් තියෙන ආරක්ෂිත තැනක්. ඒ නිසා ඊතර නිදහම් කරමු. ඒ නිසා ගජබාරයතුමා මේ ස්ථානෙට ඇවිල්ලා මේ විහාරස්ථානයේ ආසන්නෙම මේ පේන ලෙනේ මේ පාසලඹ තැම්පත් කරලා නිදහම් කරලා තනිකරම ගල් දොර වහලා දානවා. ඒ වහලා දාලා නිසා පසු කාලයක මෙතනට පොද පූජා කරන්න එන අය මේකට වන්දනා මාන කරන නිසා මෙතන සලඹ තැම්පත් වුණ නිසා මේ ප්‍රදේශයේ සලඹ පබ්බත නමින් ප්‍රසිද්ධියටපත් වෙනවා. අපි පැරණි සන්නස්වල විහාර සන්නස්වල සහ වෙනත් ශිලාලේඛන පොත්පත්වල තියෙන්නේ සලඹ පබ්බත නමින්. එතකොට සලඹ පබ්බත නම් මේ හලඹ ගල කියන එකයි. හලඹ ගල කියන්නේ පත්තිනි දෙවියන්ගේ පාසලඹ මේ සුරක්ෂිත කරලා තැම්පත් කරලා තියෙන එකයි. මේක ඊට පසු කාලයක අනුරාධපුර රජවරු ගණනාවක්ම තම තමන්ගේ පුළුවන් ආකාරයට මෙය නඩත්තු කරගෙන රැකවල් කරගෙන ආහට පිට අරගෙන කටයුතු කරගෙන ආවා. මේ පිළිබඳව ශිලාලේඛන ගණනාවක් අපි විසින් හොයාගත්ත ශිලාලේඛන 13කට ආසන්න ගණනාවක් තියෙනවා මේ විහාරය සහ දේවාලය පිළිබඳව ඓතිහාසික තොරතුරු කියන. මේ විහාරයේ සහ දේවාලයේ ශිලාලේඛන කීපයක් අපේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල්ල මේදානන්ද හිමිපාණන් වහන්සේ විසින් කියවලා තියෙනවා. තවත් කියවිය යුතු ශිලාලේඛන ගණනාවක් මේ ස්ථානයේ තියෙනවා. දැනට මේ ස්ථානයේ ඒ තැම්පත් කරලා තියෙන පාසලඹ තැම්පත් කරපු ගල් ලෙනේ දොර සම්පූර්ණව වහලා තියෙන්නේ ගල් අතුරුලා වහලා තියෙන එක හාය හොයන්න බෑ ගන්න බෑ. නමුත් ඇතුලේ දේවාලයක් සහ පිටත දේවාලයේ වශයෙන් මේ ගල් ලෙන ඇතුලේ තියෙනවා දේවාල දෙකක්. ඒකේ නුවර යුගයේ දක්වාම තියෙන රජවරුන් පරිත්‍යාග කරපු බොහෝ දේ හි තියෙනවා. ඒ වගේම මේ දේවාලයේ තේවාවන් කරන අයට දුන්න ගම්වර මේ අවට තියෙනවා. දැන් මෙතන මේ ශිලාලේඛනයක තියෙනවා මේ දේවාලයට උත්තරගාම සහ උත්තරවාපී කියන වැව් දෙකක් පූජා කරා කියලා. දැන් උත්තරවාපී සහ උත්තරගාම කියන ශිලාලේඛනයේ සඳහන් වැව් දෙකක් අපිට පේන්නේ නැති වුණාට අපිට මේ අල්ලපු තැන තියෙනවා මාවතගම කියලා වර්තමානයේ භාවිතා වෙන වැවක්. ඒ වැව මේකට සම්බන්ධයි කියලා අපි උත්තරවාපී කියන එකට අපි සම්බන්ධ වුණා. ඒක තමයි උත්තරවාපී කියන එක අපි තහවුරු කරගත්තා. ඒ වගේම මේ මහා පර්වතයට එහා පැත්තේ තියෙනවා මේකට මේ හලඹගලේ පත්තිනි දේවාලයට පත්තිනි මෑණියන්ට සලුපිලු පිදු ගමක්. ඒ සලුපිලු පිදු ගම අද හඳුන්වන්නේ පටපිලි ආගොඩ. පටපිලි ආගොඩ. අද ඒ ගම තියෙනවා හලඹගලේ පත්තිනි දේව මෑණියන්ට පටවිලි පූජා කරපු ගම හැටියට. එතකොට මේ ජනශ්‍රුති අතර එහා පැත්තේ අපි දැන් යන්න පුළුවන් දේවාලට පිටිපස්සේ ඒ උත්තර වාපී කියන මාවතගම වැව හා දේවාලය සම්බන්ධ කරන්න පෞරාණික ගල් පාලමක් තියෙනවා. අනුරාධපුරයේ තියෙන ගල් පාලම හා සමානව දිග ගල් පාලමක් තියෙනවා. එදා මිනිස්සුන්ට මේ දේවාලයට එන්න යන්න හදලා තියෙන ගල් පාලමක්. ඒ වගේම ඒ පාරෙම ගල් වලින් හදාපු පඩිපෙළවල් ඒ වගේම ශිලාලේඛන ගණනාවක් අපට දැක ගන්නට පුළුවන් මේ දේවාල වටා. ඉතින් එතකොට පත්තිනි දෙවියන් පිළිබඳව බොහෝ ඇදහිලි පිදවිලි කරන හැමදාම හැම සතියෙම බදාදා සහ සෙනසුරාදා දවස් වලට විශාල වශයෙන් ඈත පළාත් වලින් මිනිසුන් බැතිමතුන් මේ දේවාලයට ඇවිල්ලා තමන්ගේ පිහිට ප්‍රාර්ථනා කරගන්න. විශේෂයෙන්ම පුංචි දරුවන්, රෝගීන්, කාන්තාවන්ට මහත් සේවාවක් කරන පත්තිනි මෑණියන්ගේ තවත් බොහෝ ජනශ්‍රුති කතා මේහා බැඳුනේවා අපට හොයාගන්න පුළුවන්. ඒ වගේම ඒහා සම්බන්ධ නටබුන් තවත් අනන්තවත් තියෙනවා. අපි තව පොඩ්ඩකින් ඒ පැත්තට ගිහිල්ලා මේ පිළිබඳවත් ඔබට
වටහලා දෙන්නම් මේ වැදගත් ස්ථානයේ පිළිබඳව. දැන් අපිට තියෙනවා මේ දේවාලයට පිටුපස ගලට නැගීම සඳහා පර්වතයට නැගීම සඳහා ඒ රජ දවස කරපු ගජබා රජුන් දවස කරපු ගල් පඩිපෙලක් අපි නැගලා උඩට යමු බලන්න හිටියේ නටබු මොනවද කියලා. හරි දැන් එතකොට අපි අර පඩිපෙලෙන් නැගලා ආවා මෙතන එලි මහන් දර්ශනයක් තියෙන තැනක්. ඒ වගේම එතන තියෙනවා නිදහන් තුනක්. තැම්පත් කරපු රජ දවස නිදහන් තුනක් හොරුන් විසින් කොල්ල කාලා කඩලා තියෙන බව පේනවා. ඒ කෝවවල් වලවල් ටික අදටත් දකින්නට තියෙනවා. දැන් මෙතනින් ගත්තම අපි අර ඉතිහාසයේ කියාපු පත්තිනි මෑණියන්ට පටසලු පිදු ගම පටපිලි ආගොඩ නැත්නම් පටපිලි ආගොඩ කියන ගම තමයි අර ඈත පේන පොල් තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ මේ ඛණ්ඩේ තරණය කරලා ඇවිල්ලා තමයි දේවාලයට නැත්නම් පත්තිනි මෑණියන්ට උපසත්කාර කරන්නේ, ඒ ඇදහිලි පිදවිලි කරන්නේ. ඒ වගේම මේ පැත්තට ගන්නකොට මේ පැත්තේ තියෙන මේ නිරළු උද්‍යානයේ මහා පොල් වගාවන් සියලුම දේ අර ඉතිහාසයේ සඳහන් වෙන උත්තර වාපි නැත්නම් උත්තර වැව කියන ගමේ උත්තර ගාම කියන ගමේ පොල්වගාවන් වර්තමාන පොල්වගාවන් තමයි අර පේන්නේ. ඊටාම දේවාලයට කිලෝමීටර කාලක් වගේ දුරකින් තමයි මේ තියෙන්නේ. මේ කන්දේ බැස්ම ඒ ඓතිහාසික ගම් දෙකට ඓතිහාසික ගම් දෙක තමයි පිළිලා තියෙන්නේ. දැන් මේ තැන් වල හැමතැනකම ලෙන් විහාර තියෙනවා. අපි දැන් ඒ පිළිබඳව ලෙන් විහාර නෙමෙයි ලෙන් රහතන් වහන්සේලා හිටපු නැත ආදි කාලින යුගවල එක එක ඍෂිවරුන් හිටපු ස්ථානයයි සැලකෙන ලෙන් තියෙනවා ගණනාවක්. අපි ඊළඟට බලමු ඒ ලෙන් කීපයකුත් ඇතුළට ගිහිල්ලා මෙවුව කවුරුවත් ගවේෂණයට ලක් නොවුන අප්‍රකට ස්ථානයක්. ඒ නිසා මේවා ලෝකයට කියන්නේ අපි අතුගල ටීවී ඔස්සේ ඒ සඳහා තමයි මේ ප්‍රයත්නය දරන්නේ. අපි ඔබට කියාපු එක අභිරහස් නැත්නම් අප්‍රකට ලෙන්නකට තමයි ඔබ කැඳවාගෙන යන්නේ. ටිකක් දුෂ්කර ගමනක්, ඒ වුණාට මේ ප්‍රතිඵලදායක ගමනක්. මේ තියන්නේ මේ කටාරම් කොටලා පැරණි රජ දවස යම්කිසි භාවනානුයෝගීව හිටපු අපේ ස්වාමින් වහන්සේලා වෙන්න පුළුවන්, ගිහි උපාසකය වෙන්න පුළුවන්, භාවනානුයෝගීව හිටපු එක්තරා ලෙනක්. මේක හරි පාළු ලෙනක්. මෙතන මෑත කාලේ මේ ආරක්ෂා කරන්න කවුරුන් හෝ රැකවලේ ඉඳලා තියෙන බව පේනවා. මේ පැදුරක් සහ කොට්ටයක් අපිට දකින්නට තියෙනවා. ඒ වගේම මේ කටාරම කොටලා තියෙන්නේ. මෙතන තෙමෙන්නේ නැහැ. හොඳට ඉන්න පුළුවන් ඕන කෙනෙකුට. සමහරට 50කට විතර වගේ මේ ලෙන තුල ඉන්න පුළුවන් කිසිම බයක් නැතුව සැකක් නැතුව. මේක තියෙන්නේ දේවාලයට නැත්නම් පත්තිනි දේවාලයට අඩි 40කට විතර උඩින් තියෙන පර්වතයේ මැද හරිය තමයි මේ ලෙන තියෙන්නේ. එතකොට මම ඔබට කියාපු ගල් පාලම තමයි මේ තියෙන්නේ. ඓතිහාසික ගල් පාලම. දැන් උත්තර ගාම මේ පැත්තෙත් පටපිලියාගොඩ මේ පැත්තෙත් වශයෙන් තියෙන මේ දායක පින්වතුන්ට හලමගල පත්තිනි දේවාලයට යෑම සඳහා හදලා තියෙන රාජකීය ගල් පාලම තමයි මේ තියෙන්නේ. මේකේ යට පාදම කණු තුනක් මතින් දාලා යට වතුර තියෙනවා. මේ උත්තර වාපී කියන එක තමයි මේ වැව. එතකොට මේ වැව හරහා
මේ ඝන වනාන්තරය හරහා තමයි දේවාලට යන්න තියෙන්නේ. ඒ දෙවලට යන්න තියෙන ගල් පාලම තමයි මේ තියෙන්නේ. මේක අනුරාධපුර යුගයට අයිති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒකේ තියෙන ගල් දිහා බලනකොට. එතකොට මේ වනතීරුව හරහා තමයි සලඹ පබ්බති නැත්නම් හලමගල රජමහා විහාරය, ඒ වගේම පත්තිනි දේවාලයට යන්න තියෙන ගල් පාලම, ඓතිහාසික ගල් පාලම. දැන් එතකොට ඔබට මේ ඓතිහාසික ගල් පාලම අපි වෙන්නවනේ. දැන් ගල් පාලමෙන් ඇතුල් වෙලා මේ පත්තිනි දේවාලයට අයිති රක්ෂිත බිම හරහා නැත්නම් වන තීරුව හරහා අපි බොහොම අපහසුයෙන් නැවත දේවාලයට යන අවස්ථාව. දැන් අපිට පේනවා මේ එතන තියෙන රජමහා විහාරස්ථානයේ දහම් පාසල ඉගෙන ගත්ත දරුවන් පිරිසක් ඒ දහම් පාසල ඉවරලා එනවා. එතකොට මෙහි තමයි සිංහල රජ දවස පවා මිනිසුන් ආගිය ස්ථානයක්, ආගිය පාරක් හැටියට හඳුන්වන්නට පුළුවන් හලඹගල ඓතිහාසික පත්තිනි දේවාලයේ යෑමේම සඳහා. දැන් අපි ගල් පාලම පසු කරලා එන අතරේදී හලඹගල පත්තිනි දේවාලයේ පිහිටි ගල් තලාවට ගොඩවීම සඳහා තියෙන තවත් ඓතිහාසික ගල් පඩිපෙළක් තමයි අපිට මේ හම්බ වෙන්නේ. මේ අනුරාධපුරයේ රජ දවස ගජබා රජුන් විසින් හෝ ඊට පස්සේ මේ ප්‍රතිසංස්කරණය කරපු රජවරුන් විසින් හෝ කලාය විශ්වාස කරන්නට පුළුවන් මේ ගල් පඩිපෙළ අපි නැගගෙන තමයි ඊළඟට දේවාලයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් උත්තරගාම සහ උත්තර වාපී කියන ප්‍රදේශයේ සිට. අපි යමු බලන්න උඩහට ඒ නටමුන් මොනවද කියලා. වනතීරුවේ ඕන තරම් ඖෂධ වර්ග තියෙනවා. වන ඖෂධ. හැබැයි තහනම් කලාපයක් කිසි කෙනෙක් මේ ඖෂධ වර්ග කඩන්න බින්දින්න හානි කරන්න දෙන්න එපා. මේක රක්ෂිතයක්. දැන් අතන අක්කපාන, ඒ වගේම පණු කරඳ, ඒ වගේම මේ ඉහ අඳු කොබ්බෑ මේවා විතරක් නෙමෙයි තව තියෙනවා මෙතන මේ කළු මැදිරිය, වීරගස්, නොයෙකුත් අපි නොදන්න කළුවරගස් තියෙනවා. මේ එකම ඖෂධයක්වත් විනාශ කරන්න එපා. කවුරුත් මේකට ඇවිල්ලා බලලා විනාශ කරන්න එපා. මේක වටිනා රක්ෂිතයක්. මොකද මේක ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම දැන් අතන අපි දැක්කා ඒක ටැම් ලිපියක්, ගිලී ගිය ටැම් ලිපියක් තියෙනවා. ඒකේ ශිලා ලේඛනයක් තියෙන්න පුළුවන්. හාරන්න තහනම් නිසා එතන පෙන්වන්න බෑ. නමුත් දැන් මෙන්න මෙතන ශිලා ලේඛනයක්, ගිලී ගිය ශිලා ලේඛනයක අක්ෂර මේ පැහැදිලිව තියෙනවා. මේවා ඔක්කොම යට වෙලා පසට යට වෙලා තියෙන මේවා කිසි විටක ගවේෂණය නොකළ ශිලා ලේඛන. මේ වටිනා තොරතුරු මේ හරහා ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මේ පසට වැටිලා අඩි 3-4ක් පසට වැසිලා තියෙන බව තමයි පේන්නේ. මේ උඩ මුදුනත් කොටස තව පහළට මේ කොටසක් තියෙනවා. කාලයක් තිස්සේ පස් ගරා වැටීම නිසා මේ වටිනා ශිලා ලේඛනේ සදාටම වැහිලා තියෙන්නේ. ඒකේ උඩ කොටස පමණක් අපට දැක ගන්නට පුළුවන්. එතකොට අපි මේ ශිලා ලේඛනය පහු කරලා එනකොට නැවත අපට හම්බ වෙනවා තවත් මාලිගාවකට හෝ නැතිනම් මේ විහාරස්ථානයක හෝ නටබුන් සහිත ස්ථානයක්. එහි ළඟා වීමට අපහසුයි. නමුත් ඒ සඳහා යන්න තියෙන ගල් පඩිපෙළ විතරක් අද දකින්න තියෙනවා. උඩහට යන්න බෑ. අර පතොක් ආදී කටු තියෙන නිසා ඒ පැත්තට යන්න බෑ. මේක වැහිලා තියෙනවා. ඉතිහාසය විසින්, කාලය විසින් මකා දමලා තියෙන තත්ත්වයක් තියෙන්නේ. උඩ තියෙන ඒ මාලිගාවක නටබුන් හෝ දේවාලයක මොකක් හරි හෝ ගොඩනැගිල්ලක නටබුන් දකින්න තියෙනවා. අපට පෙන්වන්න ක්‍රමයක් නැහැ. ඒ යන්න අමාරුයි. මේ මහා විශාල කටු අකුල්, පතොක් වැනි කටු අකුල් තියෙන නිසා, සර්පයොත් ඇති නිසා අපි ඒකට යන්න බයයි. නමුත් මේ ගල් පඩිපෙළ ඒට ආක්‍රමණය කරන්න නගින්න අපූර්වට තියෙනවා. දකින්න පුළුවන් වැහිලා. වනාන්තරයෙන් වැහිලා. හොඳයි, දැන් ඉතින් අපි අතුගල ටීවී ඔස්සේ ඔබව අප්‍රකට වූ නමුත් ප්‍රදේශයේ ප්‍රකට වූ ඓතිහාසික පත්තිනි දෙවියන්ගේ පාසලව සුරක්ෂිත කරලා තියෙන සලඹ පබ්බත නැත්තම් හලමගල පුරාවෘත්ත හොයාගෙන තමයි මේ ආවේ. දැන් ඔබට පේනවා පසුබිම් තියෙන දේවාලය. දේවාලයේ ලෙන් තියෙනවා, හරි গুপ্ত ලෙන් තියෙනවා තවමත්.
මිනිසුන්ට යන්න බැරි හොයාගන්න බැරි අභිරහස් ලෙන් තියෙනවා. එතකොට මේක ගවේෂණය කරන්නකොට බොහෝ වැදගත් වෙනවා. මම හිතනවා අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යුන් හොඳ තැනක් මෙතන ගවේෂණය කරන්නට. මේක අවස්ථා කීපකදී මම පුවත්පත්වලට අපේ ජාතික පුවත්පත්වලට මේ පිළිබඳව ලියලා තියෙනවා. ඒ වගේම ගුවන්විදුලියට ලියලා තියෙනවා. මේ ශිලාලේඛන ගැන ලියලා තියෙනවා. ජනපවත ගැන ලියලා තියෙනවා. මම ආරාධනා කරනවා මේ දරුවන්ට ඇවිල්ලා මේ ගවේෂණය කරන්න, මේ පර්යේෂණයක් කරලා මේ තොරතුරු ජාතියට දෙන්න. ජාතියට දෙන්න. ඒක අපි කරන මහත් යුතුයකමක්. නැතුව ඉදිරි අපේ බරපුර මේව වරදවා හිතා ගන්න පුළුවන් මේ තැන් ඒ ඓතිහාසික මූලාශ්‍ර වැහිලා යනකොට ඒවා අපි අතරින් නැති වෙලා යනකොට මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මම හිත ගෞරවයෙන් ආරාධනය කරනවා. මම මේකට බොහෝ මහන්සි දරලා මේ හොයාගත්තා. මේ තොරතුරු තව තවත් විකාශනය කරන්න කියලා අපි දරුවන්ට ඉල්ලා සිටිනවා. ඔබට පුළුවන් හරිම ලේසියෙන් එන්න. කොහේ ඉඳලා ආවත් කුරුණෑගලට එන්න. කුරුණෑගලින් නිකවැරටියට එන්න. නිකවැරටියෙන් තියෙනවා දනිකිත වරහ අම්බම්පොළ බස් එකක්. අම්බම්පොළ බස් එක. ඒ අම්බම්පොළ බස් එකේ පස්වෙනි සතපුම් කනුව ළඟම තියෙනවා පත්තිනි මහා දේවාලය කියලා ලොකු බෝඩ් එකක්. ඒ බෝඩ් එක ළඟින් බැහැලා පොඩි දුරක් කිලෝමීටරයක් වගේ වම් පැත්තට එනකොට මේ ඓතිහාසික දෙවල ඔබට දැක ගන්න පුළුවන්. මා වනතීරුවක තමයි මේක තියෙන්නේ. හරිම සුන්දර ස්වභාවික වනතීරුවක අපි ආරාධනා කරනවා හලඹගල පත්තිනි දේවාලයේ බලලා වැඳලා පිහිට අරගෙන වගේම ගවේෂණය කළා ලෝකයට මේ දායාදය පෙන්වන්න කියලා මම ගෞරවයෙන් ආරාධනය කරනවා. අයිබෝවන්.